හරි අපි දැන් බලමු කොහොමද ලයිචස් account එකක් හදන්නේ කියලා. මෙතන මම steps ටික type කරලා තියෙනවා. ඒ ගමන් ඔයාලට account එකකුත් හදනවා වැඩිදුර පැහැදිලි වීම සඳහා. හරි. අපි බලමු පළවෙනියට කරන්න ඕනේ දේ මොකක්ද කියලා. මෙතනදී කියනවා Google මගින් රූප සටහනේ පරිදි lichess.org ලෙස type කර search කරන්න. ඒ කියන්නේ ඔයාලට මෙතනදී ඉන්ටර්නෙට් යන්න පුළුවන් ඕනිම app එකක් පාවිච්චි කරන්න පුළුවන්. ඒ කියන්නේ Google Chrome, Firefox නැත්නම් වෙන ඔයාලා ඉන්ටර්නෙට් යන ඕනිම app එකක් මෙතනදී පාවිච්චි කරන්න පුළුවන්. ඒ කියන්නේ ඒ app එක open කරගෙන මම දැන් Google Chrome එක open කරගන්නවා. මෙතන තියෙනවා search bar එක. මේ search bar එකේ type කරන්න ඕනේ lichess.org කියලා. හරි ඊට පස්සේ search කරන්න. මේක තමයි අපි පළවෙනි step එක. හරි ඊට පස්සේ කරන්න ඕනේද අපි බලමු. ඊළඟට කියනවා දකුණු පැත්තේ ඉහළ ඇති sign in click කරන්න. බලමු එහෙම එකක් අපි තියනවාද කියලා. ඔව් දකුණු පැත්තේ උඩම තියෙනවා sign in කියලා බටන් එකක්. මෙන්න මේ බටන් එක click කරන්න ඕනේ. හරි ඊළඟට අපි දෙවෙනි step එකත් හරි. ඊට පස්සේ කියනවා මෙහෙදී register click කරන්න. මෙන්න මේ වගේ නිල් පාට බටන් එකක් තියෙනවා register කියලා. මේ බටන් එක click කරන්න ඕන අපිට account එකක් හදන්න නම්. හරි. මෙන්න මෙතන තියෙන register කියලා. හරි මේ බටන් එක අපි click කරනවා. හරි ඊළඟ step එක අපි බලමු. username සඳහා ඔබට සුදුසු නමක් යොදා ගන්න. ඔබට ඒ පසුව වෙනස් කළ නොහැකි අතර සුදුසු පරිශීලක නාම සහිත ඕනෑම ගිණුමක් වසා දමනු ලබයි. ඒ කියන්නේ අපි බලමු. හරි මෙතනදී username එක විදියට ඔයාගේ නම type කරන්නත් පුළුවන්. එහෙම නැත්නම් වෙනත් ඔයා කැමති username එකක් පාවිච්චි කරන්නත් පුළුවන්. අපි දැන් මෙතන තමයි මගේ නම කියන්නේ උදාහරණයක් විදියට නමක් type කරනවා. දැන් නම type කරන්න ඕනේ. හැබැයි දැන් මම දිනෙත් කියලා type කරාට පස්සේ මෙතන යටින් පෙන්නනවා this username is already in use please try another one. ඒ කියන්නේ දැන් දිනෙත් කියන නම type කරාට පස්සේ මේ වගේ message එකක් එනවා නම් මේ දිනෙත් කියන නමින් කලින් account එකක් කවුරු හරි හදලා. ඒ කියන්නේ අපිට මේ නමින්ම ආයේ account එකක් හදන්න බෑ. එතකොට ඔයාලට කරන්න තියෙන්නේ ඔයාගේ නම ඊළඟ කොට set කරන්න පුළුවන්. දිනෙත් අපි තීක්ෂණ කියලා දාමු. දිනෙත් තීක්ෂණ. හරි ඊට පස්සේ අර වගේ රේ එකක් එන්නේ නැහැ. ඒ වගේ තමයි මෙතනදී කරන තව වැරද්දක් තමයි අපි නම් දෙකක් එකට ඇඩ් කරද්දී සමහර අය මෙතන ස්පේස් තියෙනවා. ඒ කියන්නේ දිනෙත් කියලා හිස්තනක් තියලා තීක්ෂණ කියලා ටයිප් කරනවා. එතකොටත් බෑ. ඒ කියන්නේ අපි යූසර්නේම් එක හදද්දී මේ වගේ හිස්තන් තියන්න බෑ. අපිට මෙතන හිස්තන වෙනුවට ඕන නම් මෙන්න මේ වගේ සංකේතයක් අපිට මෙන්න මේ වගේ සිම්බල් එකක් ඕන අපිට දාන්න පුළුවන්. හැබැයි හිස්තනක් නම් තියන්න බෑ මේ යූසර්නේම් එකේදී කොතනකවත්. හරි අපි මේ නම දාමු. ඒ ස්ටෙප් එක ඉවරයි. ඊට පස්සේ කියනවා පාස්වර්ඩ් ගැන. ගිණුම සඳහා මුර පදයක් ලබා දෙන්න. එහිදී කැපිටල්, සිම්පල්, සලකුණු, ඉලක්කම් අඩංගු වීම වඩා සුදුසු වේ. ඒ කියන්නේ මෙතනදී පාස්වර්ඩ් එක දැන් මම පාස්වර්ඩ් කියන එක ක්ලික් කරාට පස්සේ මෙතන මෙන්න මේවා එකක් ආවා. එහෙම එකක් ආවොත් choose your own කියන එක ක්ලික් කරන්න. ගොඩක් දුරට ඔයාලගේ එන්නේ නැති වෙන්නත් පුළුවන්. හරි. අපි මෙතන පාස්වර්ඩ් එක ටයිප් කරන්න ඕනේ. මෙතනදී ලේසි පාස්වර්ඩ් එක ටයිප් කරොත් ඒක අපිට ඉස්සරහට යන්න බෑ. ඒ හින්දා ඉලක්කම් අකුරු මිශ්‍ර වෙච්ච පාස්වර්ඩ් එකක් තමයි ටයිප් කරන්න ඕනේ. අපි මෙතන ටයිප් කරමු. දිනෙත් දැන් ඒ වගේම මෙතනදී අපි පාස්වර්ඩ් එක ටයිප් කරාම මෙතන පෙන්වන්නේ තිත් විදියට අපිට ඒ වුණාට පාස්වර්ඩ් එකේ අකුරක් හරි වැරදුනාද කියලා හරියටම හොයාගන්න බෑනේ. ඒ හින්දා අපිට මෙන්න මේ අයිකන් එක ක්ලික් කරලා මෙතන තියෙන හැක වගේ අයිකන් එක ක්ලික් කරලා අපි ටයිප් කරපු පාස්වර්ඩ් එක බලන්න පුළුවන්. හරි දැන් බලන්න මම මෙතනදී අකුරුත් ටයිප් කරලා තියෙනවා. මෙතන සිම්බල් එකකුත් පාවිච්චි කරලා තියෙනවා. ඒ වගේම ඉලක්කමුත් පාවිච්චි කරලා තියෙනවා. පාස්වර්ඩ් ගැන කියද්දී ඔයාලා දැනගන්න ඕනේ තව දෙයක් තමයි පාස්වර්ඩ් එක ටයිප් කරද්දී කැරක්ටර්ස් 4කට වැඩි වෙන්න ඕනේ. ඒ කියන්නේ
දිග පාස්වර්ඩ් එකක් වෙන්න ඕනේ. දැන් උදාහරණයක් විදිහට මම මෙතන ටයිප් කරොත් characters 3ක එකක් d at එක ඔහොම එකක් ටයිප් කරොත් මෙතන characters 3යි 1යි 2යි 3යි. ඒ කියන්නේ මේක මදි. ඒ characters 4ක් හෝ 4කට වැඩි වෙන්න ඕනේ. ඒත් මම කියන්නේ account එකේ ආරක්ෂාවට ගොඩක්ම හොඳයි characters 7ක නැත්නම් 8ක password එකක් ටයිප් කරන එක. එතකොට හරි. එතකොට මෙන්න මේවා එකක් ටයිප් කරාම ඔයාලට පේනවාද මෙතන කොළ පාට වුණා මේ. මෙතන නිකන් කොටු හතරක් තියෙනවා. හතරම කොළ පාට වුණා. කොළ පාට වුණා කියන්නේ ඔයගේ password එක සෑහෙන්න හොඳයි. ඒ වගේම password එක කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ account එක හදද්දී. තව දෙයක් ඔයාලා මේ මෙතන ටයිප් කරන password එක මතක තියාගන්න. නැත්නම් කොහේ හරි ලියලා නැත්නම් ටයිප් කරලා තියාගන්න. පස්සේ account එකට නැවත log වෙන්න ඕනේ නෝත් ඔයාලට මේ password එක ඕනි වේවි. හරි ඊළඟ ස්ටෙප් එක ඊමේල්. ඔබ භාවිතා කරන ඊමේල් ලිපිනය මේ සඳහා ඇතුළත් කරන්න. ඒ කියන්නේ දැන් අපි පාස්වර්ඩ් එක ටයිප් කරපු තැනට පහලින් තියෙනවා ඊමේල් කියලා එකක්. මෙතන ඔය account එක හදන්න ලයිචෙස්ට් account එක හදන්න පාවිච්චි කරන ඊමේල් ඇඩ්‍රස් එක හරියට ටයිප් කරන්න ඕනේ. අපි දැන් මගේ ඊමේල් ඇඩ්‍රස් එක මම මෙතන ටයිප් කරනවා. හරි ඊට පස්සේ ඊළඟ ස්ටෙප් එක මෙම ලයිචෙස් ප්‍රතිපත්ති වලට එකඟ වන බවට මෙම බටන්ස් ක්ලික් කරන්න. ඉන්පසු රෙජිස්ටර් ක්ලික් කරන්න. හරි ඒ කියන්නේ මොකක්ද කියලා බලමු. මෙතන අපි ඊමේල් එක ටයිප් කරාට පස්සේ මේ පේජ් එකේ අපිට තව ටිකක් පහළට යන්න පුළුවන්. මෙන්න මෙතන තියෙන මෙන්න මේක ක්ලික් කරාට පස්සේ අපිට පහළට යන්න පුළුවන්. මේ පහළට ගියාට පස්සේ මෙන්න මේ වගේ බටන්ස් ටිකක් තියෙනවා. අපි මේ ටිකට ටික් දාන්න ඕනේ. මෙන්න මේ විදියට. මෙතන ලයිචෙස් එකේ නීති රීති වලට අපි එකඟ වෙනවා කියලා තමයි මෙතන ටික් ටික දාන්නේ. හරි ඊට පස්සේ දැන් කලින් තිබ්බ මෙතන රතු පාටින් දැන් එක අපි ටික් කරාට පස්සේ ඔක්කොම කොළ පාට වෙනවා. අපිට දැන් රෙජිස්ටර් ක්ලික් කරන්න පුළුවන්. මෙතන තියෙන රෙජිස්ටර් බටන් එක. අපි රෙජිස්ටර් බටන් එක ක්ලික් කරාට පස්සේ ඊළඟ ස්ටෙප් එක තමයි මෙතන අපි සර්ච් බාර් එකේ gmail.com ලෙස සර්ච් කරන්න. ඒ කියන්නේ මේ උඩ තියෙන සර්ච් බාර් එකේ අපි ටයිප් කරන්න ඕනේ gmail.com කියලා ටයිප් කරලා සර්ච් කරන්න ඕනේ. හරි. බලමු ඊළඟ ස්ටෙප් එක මොකක්ද කියලා. හරි ඊළඟ ස්ටෙප් එක තමයි lichess.org මත ක්ලික් කරන්න. අපි දැන් මෙතන ගියාට පස්සේ අපිට ලයිචෙස් එකෙන් ඊමේල් එකක් ඇවිල්ලා තියෙනවා. මේ ලයිචෙස් එකෙන් ඊමේල් එකක් ඇවිල්ලා තියෙනවා. මෙන්න මේක අපි ක්ලික් කරන්න ඕනේ. මේ තියෙන lichess.org කියලා. හරි ඒක ක්ලික් කරා. බලමු අපි ඊළඟ ස්ටෙප් එක මොකක්ද කියලා. ඊළඟට කියනවා නිල් පැහැති ලින්ක් එක මත ක්ලික් කරන්න. හරි අපි දැන් අර lichess.org කියන එක ක්ලික් කරාට පස්සේ මෙතන නිල් පාට ලින්ක් එකක් පෙන්නනවා මේ. මෙන්න මේ ලින්ක් එක ක්ලික් කරන්න ඕනේ. හරි. ඒ ස්ටෙප් එකත් ඉවරයි. දැන් බලමු ඊළඟට මොකද කරන්න තියෙන්නේ කියලා. මෙහිදී login as ක්ලික් කරන්න. ඒ කියන්නේ මෙන්න මේක ක්ලික් කරන්න කියලා තමයි කියන්නේ මේ නිල් පාටින් තියෙන්නේ. දැන් අපි ඒකත් ක්ලික් කරමු. login as දින තීක්ෂණ. දැන් ඔයාට තියෙන්නේ ඔයා යූසර් නේම් එක විදියට දීපු නම තමයි මෙතන පෙන්නන්නේ. හරි දැන් අපි login as මෙන්න මේක ක්ලික් කරමු. හරි ඊට පස්සේ ඔබ සාර්ථක ලෙස ලයිචෙස් ගිණුම සාදා ඇත. හරි ඒ කියන්නේ ඔයා දැන් හරියට ලයිචෙස් account එකක් හදලා තියෙන්නේ. ඊළඟට අපි බලමු ලයිචෙස් ටීම් එකකට කොහොමද ජොයින් වෙන්නේ කියලා.